මම දන්නේ නැහැ මොන කණ්ඩමාලයක්ද කියලා. සමහර විට මං හැන්සම් වෙන්නේ නැති. සමහර විට මගේ ඇස් දෙකින් හින්දා වෙන්නත් පුළුවන්. නැත්තම් මම මේ කතා කරන විදිහද දන්නේ නැහැ. මට සෙට් වෙන්නෙම පිටරටවල වල ඉන්න ගෑනු ළමයිනේ. ඇත්තද? මම මුලින්ම ආලා හිටියේ ඉතාලි ගෑනු ළමෙක් එක්ක. මං එයාට I love you කිව්වා. එයා මට I love you too කිව්වා. කිව්ව ගමන් මට සැකහිතුණා. මටත් තියෙනවනේ ඉතින් ඉතාලි කන්ටැක්ට්ස්. ඔයාලා බැලුවාම පස්සේ ඉතින් මට ආරංචි වුණා I love you 2 3 4 5 ඔක්කොම කියලා. ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා. මාර ගෑණියන්නේ. මාතල ලම්. හිතවලද? ඊට පස්සේ මට සෙට් උනේ UK ගෑනු ළමයි. ඒතර මෙයා ගෑනු ළමයෙකුත් නෙමෙයි. මට වැඩි ගොඩක් වැඩිමත්. කණ්ඩමාලේ කියන්නේ පුරා දහනක් හදලා මගේ කරේල්ලෙන්නමනේ හැදුවේ. උද්‍යංශ කතාවකුත් කිව්වා මට බොරුව පෙන්නන්න බෑනේ. අතහැරලා දැම්මා. හොඳ වැඩි. ඊට පස්සේ මම තීරණය කරා අනගාരിക ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ පැවිදි වෙලා වගේ ගිහි ජීවිතයක්. පැවිදි වෙලාව. මම මස් කන එකක් නැවතුවා. කන්න? කන්නේම නෑ? මං එහෙම රැවටුණාට පස්සේ හිතුවා මං ආයි ජීවිතේට ගෑනු ළමෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. ගෑනු ළමෙක්ට ආදරය කරන්නේ නැහැ කියලා. කණ්ඩමාලි කියන්නේ ඔයා හම්බුනෑන් පස්සේ මගේ අතීතේ කියන්න ගත්තා මගේ තීරණේ වැරදි.